අයිබෝන් ඔයාලා සියලුම දෙනාට ණයක් ගෙවන්න ඉන්න පුද්ගලයෙක් එයාගේ ණය ගෙවන්න එයා වැඩ කරන ගෙදරටම මැණිකක් හොරකම් කරන්න රෑ හොරෙන් පනිද්දී එක භයානක මිනිමරුවෙක්ට අහුවෙලා මුහුණ දෙන්න වෙන අති බිහිසුණු භයානක සිද්ධි සමුදායක් ඇතුළත් 2012 වර්ෂයේ රිලීස් වුණ The Collector කියන සුපිරි මූවි එකේ එක සහ දෙක කොටස් දෙකම එකට අද මම ඔයාලට අරගෙන ආවා. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව අපි යමු මූවි එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරලා ළඟම තියෙන bell icon එකේ all button එකත් click කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මූවි එක මුලටම අපිට පෙන්නන්නේ මැදි වයසේ කපල් එකක්. ඒ දෙන්නා එළියට ගිහිල්ලා දැන් තමයි ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. එයාලා දෙන්න එක පාරටම ඒගොල්ලන්ගේ ගෙදර එක බොක්ස් එකක් තියෙනවා දකිනවා. ඒ බොක්ස් එක දැකලා ඒ දෙන්නම ගොඩක් පුදුම වෙනවා. ඒ දෙන්න කල්පනා කරනවා කොහොමද එයාලා නැති අතරේ මේ බොක්ස් එක එයාලගේ ගෙදරට ආවේ කියලා. එක පාරටම ඒ බොක්ස් එකෙන් සද්දයක් ඇහෙන්න ගන්නවා. ඒ කියන්නේ කවුරු හරි මිනිස්සෙක් ඉන්නවා වගේ. ඉතින් මේ සද්දේ ආපු නිසා එතන ඉන්න පිරිමි කෙනා ඒ බොක්ස් එක චෙක් කරන්න යනවා. එයා ඒ බොක්ස් එක අරිද්දිම එක පාරටම භයානක මිනිමරුවෙක් ඇවිල්ලා ඒ පිරිමි කෙනාට පහර දෙනවා. සීන් එක එතනින් කට් වෙලා අපිට එක පිරිමි ළමයෙක්ව පෙන්නනවා. එයාගේ නම ආර්කින්. ආර්කින් තමයි මේ මූවි එකේ මේන් කැරක්ටර් එක. ආර්කින් එක ගෙදරක වැඩ කරන ගමන් තමයි ඉන්නේ. මේ පවුලේ සමාජිකයන් 4 දෙනෙක් ඉන්නවා. මේ ගෙදර ඉන්න පුංචිම දුවගේ නම හැනා. මෙයාලා මේ ගෙදර අලුතෙන්ම තමයි අරන් තියෙන්නේ. ඉතින් එයාලා මේ ගෙදර රිනෝවේෂන් එකක් කරන ගමන් තමයි ඉන්නේ. ඔන්න හැනාගේ තාත්තා ඇවිල්ලා ආර්කින්ට කියනවා උඩ තට්ටුවේ තියෙන ඩෝ එකක් රිපෙයාර් කරන්න කියලා. ඊළඟට ඉතින් ආර්කින් ඒ ඩෝ එක හදන්න යනවා. එයා ඒ වැඩේ කර ඉද්දි එතනට පුංචි හැනත් එනවා. ඇවිල්ලා ආර්කින්ගෙන් සෙල්ලම් කරන්න එන්න පුළුවන්ද මාමේ කියලා අහනවා. ඒ නිසාම ආර්කින් එයා කර හිටපු වැඩේත් නවත්තලා පුංචි හැනත් එක්ක සෙල්ලම් කරන්න යනවා. ආර්කින් සෙල්ලම් කර ඉද්දි හැනාගෙන් අහනවා කවුරු හරි ඔයාට gift එකක් දෙනවා නම් ඔයා කැමති මොන වගේ gift එකකටද කියලා. ඉතින් හැනා උත්තර දෙනවා මම නම් ආස ටෙඩි බෙයාස්ලට. මම කැමති මට කවුරු හරි ටෙඩි බෙයාස්ලා gift කරනවාට කියලා. ඔන්න එතකොටම හැනාගේ තාත්තා එතනට එනවා. තාත්තා එතනට ඇවිල්ලා ආර්කින්ගෙන් අහනවා ඇයි ඔයා තාම වැඩේ කරේ නැත්තේ කියලා. ඉතින් ආර්කින් ඒකට උත්තරයක් විදියට දෙනවා මම හැනා ළඟ හිටියේ. ඒකයි මට මේ වැඩේ ඉවර කරගන්න බැරි වුනේ. මොකද මටත් මේ වගේම පුංචි දුවෙක් ඉන්නවා. ඔන්න ඊළඟට ආර්කින් පුංචි ටෙඩි බෙයා කෙනෙක්ව එයාගේ දුවට gift එකක් විදියට අරගෙන යනවා. ආර්කින්ගේ දුවත් ටෙඩි බෙයාව දැකලා ගොඩක් සතුටු වෙනවා. මෙතනදී අපිට පෙන්නනවා ආර්කින්ලගේ පවුලේ ෆයිනෑන්ෂල් තත්ත්වය ඒ තරම් හොඳ තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. මෙයාලා ඇත්තටම මේ වෙද්දිත් ලොකු ණයක් අරගෙනයි තියෙන්නේ එයාලගේ ජීවිතේ ගෙනියන්න. තව හරියටම එක රැයයි තියන්නේ එයාලා ඒ ගත්ත ණය පියවන්න. ආර්කින්ගේ වයිෆ් ආර්කින්ගෙන් අහනවා ඔයා කොහොමද මෙච්චර පුංචි වෙලාවකින් එච්චර මුදලක් හොයාගන්නේ කියලා. ආර්කින් ඒකට උත්තරයක් විදිහට දෙනවා මම මොනවා වුණත් අද රෑ වෙද්දී ඒ මුදල කොහොම හරි හොයාගන්නවා. එහෙම කියපු ආර්කින් ඊළඟට එක හොරෙක් හම්බ වෙන්න යනවා. ඒ හොරා තමයි ආර්කින්ට කියන්නේ ආර්කින් වැඩ කරන ගෙදර මහත්තයාගේ ලොකර් එකේ ඩයමන්ඩ් එකක් තියෙනවා ඒක හොරකම් කරන්න කියලා. ඒ හොරා කියනවා ආර්කින්ට ඔයා ඒ ඩයමන්ඩ් එක හොරකම් කරොත් ඒකෙන් 50%ක් මං ඔයාට දෙන්නම් කියලා. ඊළඟට ආර්කින් එයාට අත්‍යවශ්‍ය හැම දෙයක්ම ලෑස්ති කරගෙන හොරකම කරන්න පිටත් වෙලා යනවා. ඒත් ආර්කින්ට මේ වැඩේ ලේසි වෙන්නේ නැහැ. ආර්කින් ඒ වත්තට ඇතුල් වෙච්ච ගමන්ම ඒ වත්තේ ඉන්න බල්ලෙක් බුරන්න ගන්නවා ආර්කින්ට. ආර්කින් මේ බල්ලව දැකලා ගොඩක් පුදුම වෙනවා. මොකද එයා දවල් වැඩ කරද්දිවත් මේ ගෙදර කිසිම බල්ලෙක් හිටියේ නැහැ. කොහොම හරි එයා ඒ බල්ලවත් එහාට මෙහාට කරගෙන ගෙට ඇතුල් වෙනවා. ආර්කින් කෙලින්ම යන්නේ ලොකර් එක ගාවට. ලොකර් එක ළඟට ගිහිල්ලා ඒක ඕපන් කරන්න try කරනවා. හැබැයි එතකොටම ආර්කින්ට කවුරු හරි විසිල් කරන සද්දයක් ඇහෙනවා. ආර්කින් බය වෙලා එතන තැනක හැංගෙනවා. අපිට මෙතනදී පෙන්නනවා ඒක භයානක මිනිමරුවෙක් මේ ගෙදරට ඇතුල් වෙලා ඉන්නේ. ඒ මිනිමරුවට ආර්කින්ගේ අඩි සද්ද ඇහිලා තියෙනවා. එයා දැන් ආර්කින්ව හොයන ගමන ඉන්නේ. ආර්කින් මෙතනින් පිටත් වෙලා යන්න දොර ළඟට යනවා. එයා දකිනවා දොරේ ලොක්ස් 5ක් දාලා තියෙනවා. ඒකෙන් තේරෙනවා ආර්කින්ට එතනින් පිටත් වෙලා යන්න විදියක් නැහැ කියලා. එතකොටම ආර්කින්ට එයාගේ පවුලේ අය මතක් වෙනවා. එයාට මතක් වෙනවා එයා මේ රෑ එයාලා ළඟට ගියේ නැත්තම් එයාගේ පවුලේ අය මේ තරම් ණයක් කොහොම ගෙවන්නද කියලා. ඒ නිසාම ආර්කින් ආයෙමත් ලොකර් එක ළඟට ගිහිල්ලා ඒක අරින්න try කරනවා. එතකොටම ආර්කින්ට කවුරු හරි කෑ ගහන සද්දයක් ඇහෙනවා. හරියට නිකන් කවුරු හරි කාට හරි ගොඩක් වද දෙනවා වගේ.
ආර්කින් ඒ සද්ද පිටිපස්සෙන් හිමින් යනවා. ආර්කින් අන්තිමේදී දකිනවා ඒ කෑ ගහන්න වෙන කවුරුවත් නෙවෙයි පුංචි හැනාගේ තාත්තා. ඒ කියන්නේ මේ ගෙදර අයිතිකාරයා. එයාට මිනිමරුවා ගොඩක් වද දීලා තියෙනවා. ඒ වගේම ගොඩක් තුවාල කරලා තියෙනවා. එතකොටම හැනාගේ තාත්තා ආර්කින්ව දකිනවා. එයා හිතන්නේ මේ හැමදේම ආර්කින්ගේ වැඩ කියලා. ඒ නිසාම හැනාගේ තාත්තා ළඟ තියෙන ආයුධයක් ගන්නවා ආර්කින්ට පහර දෙන්න. එයා එතනින් මූව් වෙද්දිම එක කම්බියක් ඇවිල්ලා හනාගේ තාත්තගේ කකුල පැටලිලා එයාව උඩපෙළිය අතට එල්ලෙනවා. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා අර භයානක මිනිමරුවා මේ ගෙදර හැම තැනම උගුල් අටවල තියෙනවා කියලා. මොකද එතකොට මේ ගෙදරින් කාටවත් පැනලා යන්න බෑනේ. ඊළඟට ඒ මිනිමරුවා ඇවිල්ලා හැනාගේ තාත්තව ඒ වයර් එකෙන් ගලවලා අරගෙන ඇදගෙන යනවා. ආර්කින් මේක දැක්ක ගමන් එයා තීරණය කරනවා මෙතනින් පැනලා යනවා කියලා. ඊළඟට ආර්කින් පොලිසියට කෝල් එකක් ගන්න එතන තියෙන ෆෝන් එකේ රිසීවර් එක කනේ තියා ගන්නවා. හැබැයි එතකොටම ඒ රිසීවර් එකේ පටලවලා තිබ්බ ඉඳි කට්ටක් ආර්කින්ගේ කනේ යනෙනවා. ඒ කියන්නේ මිනිමරුවා ගොඩක් සූක්ෂම විදියට ගෙදර තියෙන හැම බඩුවකම උගුලක් අටවලා තියෙනවා. ඊළඟට ආර්කින් ජනෙලේ හරහා එළියට පනින්න හදනවා. හැබැයි ආර්කින් අත දාලා ජනෙලේ අරින්න try කරද්දිම එයාගේ අත එක බ්ලේඩ් එකකට කැපෙනවා. එතනත් මිනිමරුවා උගුලක් අටවලයි තියන්නේ. ආර්කින්ට මේකෙන් ලොකු වේදනාවක් දැනෙනවා. ඒත් ආර්කින් ඉවසගෙන කොහොම හරි කරලා අත කපාගෙන උනත් එයා ජනෙලෙන් එළියට එයාගේ අත ඇදලා ගන්නවා. ආර්කින් දකිනවා ගේ හැම තැනම උගුල් අටවලයි තියෙන්නේ කියලා. ඊළඟට ආර්කින් බේස්මන්ට් එකට යනවා. එතනදී ආර්කින් දකිනවා පුංචි හැනාගේ තාත්තව අර මිනිමරුවා බැඳලා දාලා තියෙනවා. ආර්කින් එයාට පැහැදිලි කරනවා මම මෙතනට ආවේ ඔබතුමාට උදව් කරන්න කියලා. ඒ නිසා ඔබතුමා දැන් කෑ ගහන්න එපා කියලා. ඊට පස්සේ ආර්කින් එයා සද්ද නොකර ඉන්න නිසා අහනවා ඔබතුමාගේ වයිෆුයි බබාලා දෙන්නයි කෝ කියලා. ඊට පස්සේ හනාගේ තාත්තා ආර්කින්ව විශ්වාස කරලා කියනවා මගේ වයිෆ් ඒ මිනිමරුව කාමරයක හිර කරලායි තියෙන්නේ. ඒ වගේම මගේ ලොකු දුව පාටි එකකට ගියා යාළුවොත් එක්ක. පුංචි හැනා නම් ගෙදර කොහේ හරි හැංගිලා තමයි ඉන්න වැත්තේ කියලා. ඊළඟට හැනාගේ තාත්තා ආර්කින්ට කියනවා මගේ ලොකර් එකේ එක ගන් එකක් තියෙනවා. ඔයා ඒක අරගෙන මිනිමරුවට වෙඩි තියන්න. එහෙම කියලා හනාගේ තාත්තා ලොකර් එකේ පාස්වර්ඩ් එක ආර්කින්ට කියනවා. ඒ වගේම හනාගේ තාත්තා කියනවා ඔයාට පුළුවන් එතකොට අපි හැමෝම බේරගන්න කියලා. ආර්කින් තවත් හිත ඉන්නේ නැතුව ලොකර් එක ළඟට ඉක්මනටම ගිහිල්ලා පාස්වර්ඩ් එක ගහලා ලොකර් එක ඕපන් කරලා ඒකේ තියෙන ගන් එක ගන්නවා. හැබැයි ආර්කින් දකිනවා ගන් එක තිබ්බට ගන් එකේ බුලට්ස් නෑ කියලා. එතකොටම ආර්කින් ඒ ලොකර් එකේ අර ඩයමන්ඩ් එකක් දකිනවා. ආර්කින් හිත ඉන්නේ නැතුව ඒ ඩයමන්ඩ් එකත් ගන්නවා. එතකොට එයාට පුළුවන් මෙතනින් ගැලවිලා ගිහිල්ලා ඒ ඩයමන්ඩ් එක විකුණලා එයාලගේ ණය ඔක්කොම බේරලා දාන්න. ඊළඟට අපිට පෙන්නන්නේ අර භයානක මිනිමරුවා පුංචි හැනාගේ තාත්තට තව තවත් වද දෙනවා. ඒ වද ඉවස ගන්න බැරුව අන්තිමේදී හනාගේ තාත්තා එතනම මැරෙනවා. ඒ වගේම ඒ මිනිමරුවා නිකන් ඉන්නේ නෑ. මැරුණ හනාගේ තාත්තගේ බොඩි එක එල්ලලා එයාගේ බඩවැල් එළියට එන විදිහට එයාගේ බඩ ඉරලා දානවා. ආර්කින් මේක දැකලා ගොඩක් බය වෙනවා. ඊළඟට ආර්කින්ට ඒක බොක්ස් එකක් ඇතුලෙන් සද්දයක් ඇහෙනවා. ආර්කින් හිතනවා මේ බොක්ස් එක ඇතුලේ පුංචි හැනා හැංගිලා ඇති කියලා. ඉතින් ආර්කින් හිතන්න බලන්නේ නැතුව ඒ බොක්ස් එක ඕපන් කරනවා. ඒ බොක්ස් එක ඇරපු ගමන්ම ඒ බොක්ස් එකෙන් අර අපි මූවි එකේ ඉස්සලාම දැකපු කපල් එකේ හිටපු පිරිමි කෙනා එළියට වැටෙනවා. එයත් හොඳටම තුවාල වෙලා ඉන්නේ. ආර්කින් මේ මිනිහයාගෙන් අහනවා ඇත්තටම මේ මිනිමරුවට ඕන වෙලා තියෙන්නේ මොනවද කියලා. ඒ මිනිහයා ආර්කින්ට කියනවා ඒ මිනිමරුවා එක මිනිස්සුන්ව එකතු කරගෙන මරනවා කියලා. හැබැයි එක දෙයක් ඒ මිනිමරුවට හිත යන කෙනෙක් හිටියොත් එයාව විතරක් මරන්න නැතුව අතාරිනවා. ඒ මිනිහයා කෑ ගහලා ආර්කින්ට කියනවා කරුණාකරලා ඔයා මෙතනින් පැනලා යන්න කියලා. ආර්කින් එක පාරටම ආපහු ඒ මිනිහයාගේ බොක්ස් එකටම දාලා වහනවා. ආර්කින් එතකොටම දකිනවා ඒ රූම් එකේ වින්ඩෝස් ඕපන් කරලා තියෙන්නේ කියලා. ආර්කින් එතනින් පැනලා යන්න එතනින් යද්දිම එයාගේ කකුල් දෙක සපත්තු වලට පැටලිලා වැටෙනවා. මොකද අර මිනිමරුවා එතන පොළවේ ගම් හලලයි තියන්නේ. ඒකත් එක උගුලක්. ආර්කින් දකිනවා ඒ ගෙදර හිටපු පූසා ඒ ගම් වල ඇලිලා ඉන්නේ කියලා. ආර්කින් ඉතින් ඒ අසරණ පූසව බේරගන්න ඕන නිසා එක පාරටම ගම් වලින් ඇදලා අරගෙන ජනෙලෙන් එළියට විසි කරනවා. ඒ පූස බේරිලා යන්න හදද්දිම එක කට එකක් ඇවිල්ලා පූසව දෙකට වෙන් වෙන්න කැපෙනවා. ඒ කියන්නේ ඒ වින්ඩෝ එකෙත් අර භයානක මිනිමරුවා උගුලක් අටවලයි තියන්නේ. ඒ පූසගේ සද්දේ ඇහුන නිසා අර භයානක මිනිමරුවා එතනට එනවා. ආර්කින් ටක් ගාලා එතන තිබ්බ ඇඳේ හැංගෙනවා. මිනිමරුවා එතනින් ගියත් එක්කම ආර්කින් ඉක්මනටම
හනාගේ අම්මා ළඟට යනවා. ආර්කින් එයාව සනස කියනවා ඔයා බය වෙන්න එපා මැඩම්. මම ඔයාව මෙතනින් බේර ගන්නම්. ඒ වගේම ආර්කින් එයාට ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙනවා මම ඔයාව බේරගෙන ඉවර වෙනකන් ඔයා කරුණා කරලා වටපිට නම් බලන්න එපා කියලා. ඔන්න ඊළඟට ආර්කින් හැනාගේ අම්මව එතනින් එළියට ගෙනියන්නයි හදන්නේ. එතකොටම හැනාගේ අම්මා වටපිටාවේ තියෙන ලේ දකිනවා. ඒ එක්කම එයා එයාගේ හස්බන්ඩ්ගේ මල සිරුරත් දකිනවා. ඒක දැක්ක හැනාගේ අම්මා කෑ ගහලා අඬන්න පටන් ගන්නවා. ඊළඟට බය වෙච්ච හැනාගේ අම්මා බේරෙන්න කියලා උඩ තට්ටුවට දුවන්න පටන් ගන්නවා. එක පාරටම උඩ තට්ටුවේ ඉඳලා ඒ භයානක මිනිමරුව ඇවිල්ලා හැනාගේ අම්මට තුවාල කරනවා. ඒ එක්කම ආර්කින් තැනකට ගිහිල්ලා හැංගෙනවා. ආර්කින් එතකොට තමයි දකින්නේ ඒ භයානක මිනිමරුවගේ අතේ හුරතලයට වගේ ඇති කරන ස්පයිඩර් කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ කිලර් ස්පයිඩර්ස්ලට ගොඩක් කැමති කෙනෙක්. ඊළඟට ඒ කිලර් කරන්නේ හනාගේ අම්මගේ කට මහලා දානවා. එතකොට කවදාවත් එයාට ඒ වගේ කෑ ගහන්න බැරි වෙන්න. ඒ වෙලාව භාවිතා කරලා ආර්කින් උඩ තට්ටුවට යනවා. එයා හදන්නේ වින්ඩෝ එකෙන් එළියට පැනලා බේරලා යන්න. එතකොටම ඒ ගෙදර ඉස්සරහා ඇවිල්ලා වාහනයක් නතර කරනවා. ඒක එන්නේ වෙන කවුරුවත් නෙවෙයි හැනාගේ අක්කා. එයා එන්නේ තනියමත් නෙවෙයි. එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ුත් එක්ක. ආර්කින් උඩ ඉඳන් කෑ ගගහ කියනවා එයාට මේ ගේ ඇතුළට එන්න එපා කියලා. ඒ තවාසනාවකට ආර්කින්ගේ කටහඬ එයාට ඇහෙන්නේ නැහැ. මේ වෙලාවේදී කිලර්ට දැනෙනවා එළියෙන් කවුරු හරි ඇවිල්ලා ඉන්නේ කියලා. කිලර් එක පාරටම ක්‍රියාත්මක වෙලා ගෙදර තියෙන හැම දොරක්ම අරින්න පටන් ගන්නවා. ඊළඟට හැනාගේ අක්කා එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ුත් එක්ක ගේ ඇතුළට එනවා. ඒ දෙන්න මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ දෙන්න සතුටින් කෙලින්ම යන්නේ කිචන් එකට. එතකොටම අර කිලර් මේ දෙන්නව දකිනවා. ඒ වෙලාව පාවිච්චි කරලා ආර්කින් එක ටේබල් එකක් යට හැංගෙනවා. එයා හදන්නේ එතන ඉඳලා හැනාගේ අක්කට මැසේජ් එක දෙන්න මෙතන භයානක කිලර් කෙනෙක් ඉන්නවා කියලා. හැනාගේ අක්කයි බෝයි ෆ්‍රෙන්ඩුයි ඉන්නේ එයාලගේ ලෝකේ. හැබැයි එතකොටම හැනාගේ අක්කා ඒ කිලව දකිනවා. අක්කනම් හොඳටම බය වෙනවා. හැබැයි එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කිලට පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි කිල එක පාරටම හැනාගේ අක්කගේ බෝයි ෆ්‍රෙන්ඩ්ව එක උගුලකට තල්ලු කරලා දානවා. ඒකට වැටිච්ච ගමන් එයා එතනම මැරෙනවා. ඊළඟට කිල හැරෙන්නේ හැනාගේ අක්කගේ පැත්තට. හැබැයි හැනාගේ අක්කා මොලේ පාවිච්චි කරලා කලින්ම පොලිසියට කෝල් එකක් දීලා තියෙනවා. අන්තිමේදී කොහොම හරි ඒ කිල හැනාගේ අක්කවත් අල්ල ගන්නවා. ඒ කිල හැනාගේ අක්කගේ බෙල්ල එක වයර් එකකින් ඔතලා දානවා. ඒ එක්කම එයාට කරදර කරන්නත් පටන් ගන්නවා. ආර්කින් ඒ වෙලාවේදී උඩට නැගලා එක එලාම් එකක් සෙට් කරනවා. ඒ එලාම් එකේ සද්දෙට කිල ක්‍රියාත්මක වෙලා ඉක්මනටම උඩට එනවා. ඒ වෙලාව පාවිච්චි කරලා ආර්කින් ඉක්මනටම ඇවිල්ලා හැනාගේ අක්කව එතනින් රිලීස් කරනවා. ආර්කින්ව එතනදී දැකලා හැනාගේ අක්කා හොඳටම කලබල වෙනවා. ඒ වගේම පුදුම වෙනවා. එයත් හිතනවා එහෙනම් මේ කිල ආර්කින් වෙන්නේ නැති කියලා. ඒ නිසාම හැනාගේ අක්කා එක කතුරක් ගන්න බිමට නැවෙනවා. ඒ කතුර අරගෙන ඉස්සෙද්දිම හැනාගේ අක්කවත් එක උගුලකට අහු වෙනවා. ඒ එක්කම එයාගේ මරණයත් එතනම සිද්ධ වෙනවා. මේක දැකලා ආර්කින්ට ගොඩක් දුක හිතෙනවා. ඊළඟට ආර්කින් දුවලා යනවා අර පෙට්ටියේ ඉන්න මිනිහයාගේ ජීවිතේ හරි බේරගන්න. ආර්කින් කොහොම හරි බොක්ස් එක ඕපන් කරලා ඒ මිනිහයාව එළියට ඇදලා ගන්නවා. හැබැයි එතකොට තමයි ආර්කින් දකින්නේ ඒ පෙට්ටිය ඇතුලේ දන්වැල් දෙකක ඒ මිනිහයාගේ කකුල් දෙක ගැට ගහලායි තියෙන්නේ කියලා. ඒ නිසාම ආර්කින්ට ඒ මිනිහයාව එයත් එක්ක එකගෙන යන්න විදිහක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැති නිසා ආර්කින් තනියම ජනේලේ කුඩු කරලා එළියට පැන ගන්නවා. ඊළඟට එයා එහෙන් පැනලා දුවන්න පටන් ගන්නවා. හැබැයි ටික දුරක් යද්දිම ආර්කින්ට පුංචි හැනාගේ කටහඬ ඇහෙනවා. පුංචි හැනා ජනේලයක් ළඟ ඉඳගෙන ආර්කින්ගෙන් උදව් ඉල්ලනවා. ඒක දැකලා ආර්කින්ට හැනා ගැන දුක හිතෙනවා. එයාට එයාගේ දුව මතක් වෙනවා. ඒ නිසාම ආර්කින් ආපහු හැරිලා හැනාව බේරගන්න ආයිමත් ගෙට ඇතුල් වෙනවා. ආර්කින් එතනට යද්දිත් අර කිල පුංචි හැනාට ඇටැක් කරන්න යන්නේ. එතකොටම ආර්කින් හරිම වෙලාවට ඇවිල්ලා ඒ කිලට පහර දෙන්න පටන් ගන්නවා. ආර්කින් ඉක්මනටම පුංචි හැනාවත් අරගෙන හැංගෙනවා. ආර්කින් පුංචි හැනාට පැහැදිලි කරනවා අපි මේ භයානක මිනිමරුවව උගුලකට අහු කරමු කියලා. අපි දෙන්න එකතු වෙලා වතුර බිමට අහලමු. ඊට පස්සේ ඔයාට තියන්නේ ටීවී එක බිමට වට්ටන්න. ඊළඟට ටීවී එකෙන් කරන්ට් එක එන නිසා ඒ කිලට කරන්ට් එක වැදිලා මැරෙයි කියලා තමයි ආර්කින් පුංචි හැනාට පැහැදිලි කරන්නේ. හැබැයි පුංචි හැනාගේ ආර්කින්ගේ කතාව කිල අහගෙන ඉන්නේ. ඒ නිසා කිල කරන්නේ එයා වෙනුවට අර බොක්ස් එකේ ඉන්න වයසක මිනිහයව ඒ උගුලට දාන එක. ඉතින් එතන කරන්ට් එක තියෙන නිසා ඒ මිනිහයා එතනම මැරෙනවා. මේක දැක්ක ආර්කින් ඉක්මනටම ක්‍රියාත්මක වෙලා පුංචි හැනාවත් අරගෙන එතනින් පැනලා යන්න හදනවා. හැබැයි කිල නිකන් ඉන්නේ නැහැ. කිලත් එයාලගේ පස්සෙම එනවා. ආර්කින් මොලේ කල්පනා කරලා පුංචි හැනාව ආරක්ෂිත තැනක හංගනවා. එතකොටම කිල ඇවිල්ලා ආර්කින්ව අල්ල ගන්නවා. ආර්කින්ට සිහිය එද්දී
එයා දකිනවා එයාවත් බැඳලයි තියෙන්නේ කියලා. ආර්කින් කිලට බැගෑපත් වෙලා කියනවා ඔයාට මරන්නම ඕනේ නම් මාව විතරක් මරන්න. මේ පුංචි දරුවට යන්න දෙන්න කියලා. හැබැයි කිලර් නම් ආර්කින් කියන කිසිම දෙයක් කනකට ගන්නේ නැහැ. එයා ආයුධයක් අරගෙන ආර්කින්ගේ දත කඩලා දානවා. ඒකෙන් ආර්කින්ට ලොකු වේදනාවක් දැනෙනවා. එතකොටම ඒ ගෙදරට පොලිස් ඔෆිසර් කෙනෙක් එනවා. මොකද පුංචි හැනාගේ අක්කා ඉස්සෙල්ලා කෝල් කරන්නේ පොලිසියට. ඒ පණිවිඩය නිසා තමයි පොලිසිය මෙතනට ඇවිල්ලා තියෙන්නේ. පොලිස් ඉන්ස්පෙක්ටර් ඇවිල්ලා ගෙදර චෙක් කරනවා. එයාට ඇතුළට එන්න බෑ. එයා එළියේ ඉඳලා වින්ඩෝස් වලින් ඇතුළ බලනවා. එතකොට එයා දකිනවා ලේ සලකුණුයි ඩෙඩ් බොඩිස්ුයි ඇතුලේ තියෙනවා. ඒ වෙලාවෙම කිලර් මිදුලට බැහැලා පොලිස් ඉන්ස්පෙක්ටර්ව නොමග යවන්න හදනවා. ඒ එකම කිලර් එයාගේ බල්ලවත් පොලිස් ඉන්ස්පෙක්ටර්ට හානි කරන්න එවනවා. මේ වෙලාව පාවිච්චි කරලා ආර්කින් එයාව නිදහස් කරගන්නවා බැමි වලින්. ආර්කින් එතකොට තමයි දකින්නේ කිලර් මේ මුළු ගෙදරම පිපිරෙන විදිහට උගුලක් අටවලයි තියෙන්නේ කියලා. ඊළඟට කිලර් එයාගේ බල්ලත් එක්ක ගේ ඇතුළට එනවා. එයා බල්ලට කියනවා ඉව කරලා පුංචි හැනාව හොයන්න කියලා. ආර්කින් මොලේ පාවිච්චි කරලා උගුලක් අටවල බල්ලව පුච්චලා අලු කරලා දානවා. ඒ වගේම කිලර් ඉස්සරහට ගිහිල්ලා එයාටත් පහර දෙන්න පටන් ගන්නවා. ආර්කින් කිලර්ට තුවාල කරලා ආර්කින් පුංචි හැනාවත් අරගෙන එතනින් පැනලා යන්නයි හදන්නේ. හැබැයි එතකොටම ආර්කින් දකිනවා එතන ලොකු මිර එකක් තියෙනවා. ආර්කින් කරන්නේ ඒ ලොකු මිර එක ගෙදර මේන් ඩෝ එක ඉස්සරහෙන් තියෙනවා. කිලර් එතනට ආවම කිලර් හිතන්නේ ආර්කිනුයි හැනයි එයාගේ ඉස්සරහේ ඉන්නේ කියලා. හැබැයි එයාලගේ ප්‍රතිබිම්බය තමයි මිර එකට වැටිලා තියෙන්නේ. ඒ නිසා කිලර් මේ දෙන්නගේ පැත්තට ෂූට් කරනවා. ආර්කිනුත් මේ වෙලාවේදී හොඳ උගුලක් අටවලයි තියන්නේ මේ කිලර්ට. කිලර් ෂූට් කරද්දිම ආර්කින්ගේ උගුල ක්‍රියාත්මක වෙලා කිලර්ගේ ඇඟටම උඩ තියෙන ලෑම්ප් එක වැටෙනවා. ඒ වෙලාව පාවිච්චි කරලා ආර්කින් කිලර්ගේ පොකට් එකෙන් ගෙදර දොරවල් වල යතුරු ටික ගන්නවා. ඒ වගේම එයා පුංචි හැනාවත් අරගෙන දොරවලුත් අරගෙන එතනින් පැනලා දුවනවා. එතකොටම එතනට තවත් පොලිස් නිලධාරීන් කීප දෙනෙක් එනවා. එයාලා ආර්කින්වයි පුංචි හැනාවයි එයාලගේ බාරට ගන්නවා. ආර්කින් ඇම්බියුලන්ස් එකේ ඉද්දි එයාගේ පොකට් එකෙන් අර එයා හොරකම් කරපු ඩයමන්ඩ් එක එළියට ගන්නවා. ඒක දැකලා එයාට ලොකු සතුටක් දැනෙනවා. එයා ඒ වැඩේ සාර්ථකව කරා. ඒ වගේම එයාට දැන් හොඳ වෙලා ගිහිල්ලා එයාගේ ණය ඔක්කොම ගෙවලා පවුලත් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් කියලා තමයි ආර්කින් හිතන්නේ. ආර්කින් එතන ඉන්න නර්ස් කෙනෙක්ට කියනවා මට මගේ වයිෆ්ට කෝල් එකක් ගන්න ඕනේ කියලා. එතකොටම කිලර් එතනටත් ඇවිල්ලා ආර්කින්ලා ඉන්න ඇම්බියුලන්ස් එක පෙරලලා දානවා. ඊළඟට කිලර් ඇවිල්ලා ආර්කින්ට පහර දෙන්න පටන් ගන්නවා. ආර්කින් මේ වෙලාවේදී ගොඩක් බැගෑපත් වෙලා කිලර්ගෙන් ඉල්ලනවා කරුණාකරලා මට එකම එක සැරයක් මගේ වයිෆ් එක කතා කරන්න දෙන්න කියලා. හැබැයි කිලර් නම් ආර්කින්ට ඇහුම්කන් දෙන්නේ නැහැ. එයා ආර්කින්ට හොඳටම පහර දීලා ආර්කින්ව බොක්ස් එකකට දාගෙන එයත් එක්කම අරගෙන යනවා. ඒකේ තේරුම තමයි ඊළඟ කලෙක්ෂන් එකට කිලර් ආර්කින්ව තමයි පාවිච්චි කරන්න ඉන්නේ. මෙතනින් මේ මූවි එකේ පාර්ට් 1 එක ඉවර වෙනවා. දැන් මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ මූවි එකේ පාර්ට් 2. මුලින්ම අපිට පෙන්වන්නේ එලිනා කියලා පුංචි ගෑනු ළමෙක් එයාගේ තාත්තත් එක්ක ගෙදරට යන ගමනේ ඉන්නේ. ඇත්තටම කියනවා නම් පුංචි එලිනා මේ යන්නේ එයාගේ අම්මගේ ෆියුනරල් එකෙන් පස්සේ. එලිනාගේ තාත්තා මේ වෙලාවේ එලිනා ගොඩක් දුකෙන් ඉන්න නිසා කියනවා පුතේ මං ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. මං ඔයාව කවදාවත් දාලා යන්නේ නැහැ. ඔයාව මගේ දුව විදිහට මම මගේ මුළු ජීවිත කාලෙම බලා ගන්නවා කියලා තාත්තා පුංචි එලිනාට පොරොන්දු වෙනවා. හැබැයි ඒ එක්කම එයාලගේ යන කායක ඇක්සිඩන්ට් වෙනවා. එතනින් මේ සීන් එක කට් වෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ නගරේ හැම තැනකම හැම ප්‍රවෘත්ති විකාශයකම යන්නේ අර කිලර් ගැන නිවුස්. මොකද එයා මේ වෙද්දිත් නගරේ ගොඩක් අයව එයාගේ දඩේම කරගෙන ඉවරයි. ඊළඟට අපිට ආයෙමත් එලිනාව පෙන්නනවා. එයා දැන් තරුණ ගෑනු ළමයෙක්. එලිනාගේ තාත්තට නිින්ද ගිහිල්ලායි තියෙන්නේ. ඉතින් එලිනා තාත්තට ඩිස්ටර්බ් කරන්නේ නැතුව තාත්තට නොකියම පාටි එකකට යනවා. එලිනා පාටි එකේදී දකිනවා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් වෙනත් ගෑනු ළමයෙක් එක්ක ඩාන්ස් කරනවා. ඒක දැකලා එලිනාට ගොඩක් දුක හිතෙනවා. ඒ එක්කම එයාට ලොකු තරහකුත් එනවා. ඒ නිසාම එලිනා එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට පාරකුත් දෙනවා මූණටම. ඒ එක්කම අපිට පෙන්නනවා අර කිලර් මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නේ. ඒ වගේම එයා මේ පාටි එකේ හැම තැනම උගුල් අටවලයි තියන්නේ. කාටවත්ම එතනින් පණ පිටින් යන්න බැරි වෙන විදිහට තමයි එයා මෙතන උගුල් අටවල තියන්නේ. එලිනාට මේ වුණ වැඩේ නිසා එයාට ගොඩක් අප්සෙට්. ඉතින් එයා එක පාරටම දුවලා කාමරයකට ගිහිල්ලා දොරත් වහගෙන හොඳටම අඬන්න පටන් ගන්නවා. එලිනා එතකොටම එතන බොක්ස් එකක් මූව් වෙනවා වගේ දකිනවා.
එලින ඒක ඕපන් කරද්දිම ඒකෙන් වෙන කවුරුවත් නෙවෙයි එළියට එන්නේ. ආර්කින් තමයි ඒකෙන් එළියට එන්නේ. එයා හොඳටම තුවාල වෙලා ඉන්නේ. ආර්කින් එලිනගෙන් උදව් ඉල්ලනවා. ආර්කින් එලිනට පැහැදිලි කරන්න හදනවා ඔයා නිකන් හරි මාව බේර නොගත්තොත් ඒ කිල ඔයාලා හැමෝම මරලා දායි කියලා. හැබැයි මෙතනදී එලින මේ බොක්ස් එක ඕපන් කරපු නිසාම කිල අටවල තියෙන උගලත් ඇක්ටිව් වෙනවා. ඒකෙන් ට්‍රැප් මැෂින් එකක් ඇක්ටිව් වෙලා පාටි එකේ ඉන්න ගොඩාක් අය කැපිලා මැරෙනවා. මේ වෙලාවේදී ආර්කිනුත් එයාගේ බැමි ලෙහාගෙන එතනින් ගැලවෙනවා. එලින දුවගෙන බය වෙලා එළියට එද්දී එයා දකිනවා එයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක හිටපු ගෑනු ළමයයි තව යාළුවෝ කීප දෙනෙකුයි කූඩුවක හිර වෙලා ඉන්නවා. ඒ වගේම ඒ කූඩුව උඩ කිල හිටගෙන ඉන්නවා. මේ කූඩුව ඇතුලේ ඉන්න අයව එක අයන් මැෂින් එකකින් එයා පොඩි කරලා දාන්න තමයි හදන්නේ. එලිනට ඕනේ වෙනවා එයාගේ යාළුවන්ව බේරගන්න. හැබැයි එයා කොච්චර උත්සාහ කරත් එයාට කිසිම දෙයක් මෙතනදී කරගන්න බැරි වෙනවා. එලිනගේ ඇස් ඉස්සරහම කිල එයාගේ බොයිෆ්‍රෙන්ඩ් වයි ඒ වගේම එයාගේ යාළුවෝ ටිකවයි එතනම ක්‍රෂ් කරලා මරලා දානවා. එතකොට තමයි කිල එලිනව හරියටම දකින්නේ. කිල එලිනට කැමති වෙනවා. එලින කිලව ළඟටම දැක්ක ගමන් එයා බය වෙලා එතනින් දුවගෙන යනවා. එලින කෙලින්ම එන්නේ ආර්කින් ළඟට. එයා ආර්කින්ගෙන් උදව් ඉල්ලනවා. එතකොටම පිටිපස්සෙන් කිල ඇවිල්ලා එලිනව අල්ල ගන්නවා. ඒ එක්කම ආර්කින් එතන තියෙන වින්ඩෝ එක කඩාගෙන එළියට යනවා. ඊළඟට කිල එලිනව බොක්ස් එකක දාගෙන එතනින් යනවා. ඊළඟට අපිට පෙන්නන්නේ ආර්කින් හොස්පිටල් එකක ට්‍රීට්මන්ට් ගන්න ගමන ඉන්නේ. මෙතනදී ආර්කින්ව මුණ ගැහෙන්න එයාගේ වයිෆුත් එනවා. ටිකකින් ආර්කින්ගේ ඇස් ටේබල් එක ළඟ තියෙන මල් පොකරට යනවා. ආර්කින් ඉස්සලම හිතන්නේ මේ ෆ්ලවර්ස් ගෙනාවේ එයාගේ වයිෆ් වෙන්න ඇති කියලා. ඒ නිසා ආර්කින් එයාගේ වයිෆ්ට තෑන්ක්ස් කරනවා. හැබැයි ආර්කින්ගේ වයිෆ් ආර්කින්ට කියනවා මම නම් නෙවෙයි මේ ෆ්ලවර්ස් වලට ගෙනාවේ කියලා. ඉතින් ආර්කින්ගේ වයිෆ් ඒ ෆ්ලවර් බොකේ එක දිහා චුට්ටක් බලනවා. එතකොට එයාට පොඩි නෝට් එකක් හම්බ වෙනවා. එයා ඒක ආර්කින්ටත් පෙන්නනවා. ඒ නෝට් එකේ තියෙන්නේ for collection කියලා. මේ නෝට් එක දැක්ක ගමන් ආර්කින්ට තේරෙනවා මේ ෆ්ලවර් බොකේ එකේ එවලා තියෙන වෙන කවුරුවත් නෙවෙයි අර කිලම තමයි කියලා. ආර්කින් මේ ගැන වයිෆ්ට කිසි දෙයක් අඟවන්න නැතුව එයාට උපදෙස් දෙනවා ඔයා ටික දවසකට දුවවත් අරගෙන ඔයාලගේ අම්මගේ ගෙදර ගිහින් නතර වෙන්න කියලා. ආර්කින්ට ඕනේ එයාගේ පවුලේ අයට හානියක් වෙන එක වළක්වන්න. ඔන්න රෑ වෙලා ආර්කින් ඉන්න රූම් එකට ලොසැලෝ කියලා මිනිහෙක් එනවා. ලොසැලෝ කියන්නේ එලිනගේ ආරක්ෂකයා. ලොසැලෝ මේ වෙලාවේදී ආර්කින්ගෙන් උදව් ඉල්ලනවා එලිනා ළඟට යන්න. මොකද ලොසැලෝ දැනටමත් දන්නවා ආර්කින් විතරමයි ඒ කිල ළඟට යන්න පුළුවන් පුද්ගලයා කියලා. ආර්කින් මේ වෙලාවේදී ලොසැලෝට පැහැදිලි කරනවා ඇත්තටම ඒ කිල එක පාරකට එක කෙනාවයි නිදහසේ තියන්නේ. ඒ අවට ඉන්න අනිත් හැමෝම එයා මරලා දානවා. ඒ වගේම ඒ කිල ජීවතුන් අතර තියන්නේ එයාට හිත යන කෙනාව විතරයි. මට හිතෙනවා මට ඒ වගේම හොඳටම විශ්වාසයි එලිනට තාමත් කරදරයක් වෙලා නැතුව ඇති. අපි ඉස්සලාම එයාගේ ලොකේෂන් එක හොයාගමු කියලා. ඊළඟට අපිට පෙන්නන්නේ එලිනට සිහිය එද්දී එලිනත් ඉන්නේ අර ආර්කින් හිටපු බොක්ස් එක ඇතුළෙමයි. එලින බොක්ස් එකේ තියෙන පුංචි සිදුරකින් එළිය බලනවා. එයා දකිනවා එක මිනිහෙක්ව ඇඳක චේන් වලින් බැඳලා දාලා තියෙනවා. එක පාරටම එතනට අර කිල ඇවිල්ලා අර බැඳලා දාලා ඉන්න මිනිහයාගේ දිවම කපලා දානවා. ඊළඟට ඒ කිල අයන් මාස්ක් එකක් ඒ මිනිහයාගේ මූණට දානවා. ඒක දාපු ගමන් ඒ මිනිහයා ලොකු වේදනාවකින් කැහ ගන්න පටන් ගන්නවා. මේ කිලගේ ලොකේෂන් එකට යන්න ලොසෙලෝ ටීම් එකක්ම රෙඩි කරලා තියෙන්නේ. එයාලව කිල ළඟට ගෙනියන වැඩේ බාර වෙලා තියෙන්නේ ආර්කින්ට. මොකද ආර්කින්ව එක සැරයක් ඒ කිල අරගෙන ගියානේ. ආර්කින් යන අතර මගදී ඒ කිල ළඟට යන ලොකේෂන් එක එයාගේ මුළු ඇඟේම ඇඳගෙනයි තිබිලා තියෙන්නේ. ආර්කින් මේගොල්ලන්ට කියනවා ඒ කිල ඉන්න ලොකේෂන් එක හරියට පරණ හොස්පිටල් එකක් වගේ. ඒක වහලා දාලා තියෙන හොස්පිටල් එකක් වගේ කියලාත් ආර්කින් කියනවා. මේ අතරදී අපිට එලිනාව පෙන්නනවා. එලිනා බොක්ස් එක ඇතුලේ නිකම්ම ඉන්නේ නෑ. එයා ගොඩක් try කරනවා බොක්ස් එක ඕපන් කරගන්න. ඒ වගේම එයා ඒකෙදි සාර්ථක වෙනවා. එයා බොක්ස් එක ඕපන් කරගෙන එළියට එනවා. එලිනට තවත් බොක්ස් එකක් එතන දකින්න ලැබෙනවා. එයා ටග් ගාලා ඒක ඕපන් කරනවා. ඒක ඕපන් කරපු එලිනට දකින්න ලැබෙන්නේ එක පිරිමි ළමයෙක් ඒ බොක්ස් එක ඇතුළෙම මැරිලා ඉන්නවා. ඒ එකම එලිනට අර කිල එන සද්දය ඇහෙනවා. ඒ නිසා තවත් හිත ඉන්නේ නැතුව එලින ඉක්මනටම හැංගෙනවා. කිල රූම් එකට ආවම දකිනවා එලින හිටපු බොක්ස් එක ඕපන් කරගෙන එලින පැනලයි කියලා. හැබැයි ඒක දැක්ක කියලා ඒ කිල කලබල වෙන්නේ නැහැ. මොකද එයා දන්නවා එලිනට පැනලා යන්න බැරි වෙන විදිහට එයා හැම තැනම උගුල් අටවලයි තියෙන්නේ කියලා. ඊළඟට ඒ කිල ස්පයිඩර්ස්ලා කීප දෙනෙක්ව එයාලා ඉන්න බොටල්ස් වලින් එළියට දානවා. ඊළඟට ඒ ස්පයිඩර්ස්ලා එලිනා ඉන්න තැන හොයාගෙන එලිනාගේ ඇඟ උඩින් යනවා. එලිනා ගොඩක් ඉවසීමෙන් තමයි මේ වෙලාවේදී ඉන්නේ. ඊළඟට අපිට පෙන්නන්නේ ආර්කිනුයි ලොසෙලුයි ඇතුළු කණ්ඩායම
ඒ කිලා ඉන්න ලොකේෂන් එකට අන්තිමේදී එනවා. ආර්කින් මේ හොස්පිටල් එකේ ඩෝ එක අරින්න හදද්දි එක පාරටම අලාම් එකක් වදිනවා. ඒකෙන් අර කිලර් දැනගන්නවා කවුරු හරි එයාගේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ නිසාම ඒ කිලර් හැම උගුලක්ම ඇක්ටිව් කරනවා. එලිනත් CCTV වලින් දකිනවා ආර්කිනුයි ලොසෙලොයි තමයි මේ එයාව බේරගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා. එලිනයි වෙලාව භාවිතා කරලා ඉක්මනට මේක ටනල් එකක් ඇතුලේ හැංගෙනවා. ඊළඟට අපිට පෙන්වන්නේ ලොසෙලොයි ආර්කිනුයි ඇතුළු කණ්ඩායම එලිනව හොයද්දි එයාලගේ එක මෙම්බර් කෙනෙක්ව අර කිලර් අල්ලගෙන මරලා දානවා. එලින අර ටනල් එක දිගේ වෙන රූම් එකකට එනවා. එයා ඒ රූම් එකෙත් එක බොක්ස් එකක් දකිනවා. එලින ඒ බොක්ස් එක ඕපන් කරාම ඒක ඇතුලෙන් එක ගෑනු ළමෙක් තමයි එළියට එන්නේ. එයා ගොඩක් බය වෙලා ඉන්නේ. ඒ ගෑනු ළමයා එලිනගෙන් අහනවා ඔයා කොහොමද එළියට ආවේ කියලා. එලින ඒ ගෑනු ළමයාට කියනවා මං ඒ කිලර්ව නොමග යවලයි එළියට ආවේ කියලා. හැබැයි මේ ගෑනු ළමයාගේ හැසිරීමෙන් එලිනට තේරෙනවා මේ ගෑනු ළමයාත් අර කිලර් එක එකතු වෙලා ඉන්නේ කියලා. ඊළඟට අපිට පෙන්වන්නේ ආර්කින්ලගේ කණ්ඩායමේ කෙනෙක්ගේ කකුල එක උගුලකට පැටලෙනවා. ඒ එක්කම උඩින් කම්බි කූරු වගේක් ඇවිල්ලා ඒ මිනිහයව හිල් කරලා එතනම මරලා දානවා. ඊළඟට ආර්කින් ඒ මොහොතේම ඒ කණ්ඩායමෙන් වෙන් වෙනවා. මොකද මෙයාලගේ කණ්ඩායමේ එකිනෙකිනව මැරෙගෙන යන්නේ. ආර්කින්ට මැරෙන්න ඕනේ නෑ. එයා තවත් ජීවත් වෙන්න ආසයි. ආර්කින්ට තේරෙනවා කණ්ඩායමක් විදියට හිටියොත් එයාටත් මැරෙන්නයි වෙන්නේ කියලා. ඒ නිසා තමයි එයා එයාලගෙන් වෙන් වුනේ. ආර්කින් ඊළඟට යන්නේ එක රූම් එකකට. එයා ඒ රූම් එකේ කෘමී සත්තුන්ගේ පින්තූර වගේක් දකිනවා. ඒකෙන් ආර්කින් තේරුම් ගන්නවා කවුරු හරි මේ කෘමීන් ගැන එක්ස්පෙරිමන්ට් කරනවා කියලා. ඒ එක්කම අර කිලර් ඇවිල්ලා ආර්කින්ට පහර දෙන්න හදනවා. ඒත් කොහොම හරි කරලා ආර්කින් එතනින් ගැලවිලා යනවා. ඊළඟට අපිට පෙන්වන්නේ එලිනයි අර ගෑනු ළමයයි එතනින් එළියට යන්න පාරක් හොයනවා. එතකොටම අර ගෑනු ළමයා එලිනට කියනවා ඒ කිලර් මට කැමතියි. ඉතින් ඒ නිසයි එයා මාව ජීවිතුන් අතර තිබ්බේ. ඒ නිසා මම කැමති නෑ මෙහෙන් එළියට ගිහිල්ලා මැරෙන්න කියලා. එලින ගොඩක් උත්සාහ කරනවා මේ ගෑනු ළමයට එයා ඉන්න භයානක තත්ත්වය ගැන තේරුම් කරන්න. ඒ වුණාට ඒක තේරුම් ගන්නව වෙනුවට මේ ගෑනු ළමයා එලිනට කම්බුල් පාරක් ගහනවා. එතකොට මේ දෙන්නගේ මේ සද්දේ ඇහිලා එතනට කිලර් එනවා. කිලව දැකපු ගමන් එලින බය වෙලා දුවගෙන යනවා. එලිනගේ පස්සෙන්ම කිලත් එනවා. එලින ගිහිල්ලා එක තැනක හැංගෙනවා. ඊළඟට ආර්කින්ට එක පුංචි දොරක් හම්බ වෙනවා. ඒ දොර භාවිතා කරලා තමයි ඒ කිලර් මරණ ඩෙඩ් බොඩිස් එක තැනකට දාලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේදී ආර්කින්ගේ කකුල ලිස්සලා ඒ ඩෙඩ් බොඩිස් තියෙන කාමරයට වැටෙනවා. ආර්කින්ට තේරෙනවා මෙතන ඉන්න සමහර මිනිස්සු ජීවතුන් අතර ඉන්නවා. එයාලව චේන් වලින් බැඳලා දාලායි තියෙන්නේ. එයාලා ආර්කින්ට පහර දෙන්න හදනවා. ආර්කින් එතකොටම එයාලගෙන් බේරෙන්න ටක් ගාලා උඩට නගිනවා. ආර්කින් ඒ රූම් එකේ දකිනවා ඒ කිලර් කෘමී සත්තුන්ව කලෙක්ෂන් එකක් විදියට එකතු කරලා තියෙනවායි කියලා. ඒ වගේම මිනිස්සුන්වත් එයා කලෙක්ෂන් එකක් විදියට එකතු කරලා තියෙනවා ආර්කින් දකිනවා. ඒ වගේම ආර්කින් ඒ රූම් එකේ තවත් ගෑනු ළමයෙක්ව දකිනවා. ඒ ගෑනු ළමයාවත් කිලර් කෘමී සතෙක්ව බිත්තියේ එල්ලනවා වගේ එල්ලලයි තියෙන්නේ. ඒ ගෑනු ළමයා ආර්කින්ගෙන් උදව් ඉල්ලනවා. ඒත් ආර්කින්ට ඒ අසරණ ගෑනු ළමයට උදව් කරන්න විදියක් නැහැ. එතකොටම අර කිලර් එතනට ඇවිල්ලා ඒ ගෑනු ළමයාගේ බෙල්ල කපලා දාලා එයාව එතනම මරලා දානවා. ඊළඟට අපිට පෙන්වන්නේ එලින තවත් රූම් එකකට යනවා. එතන එක ලොකු සිදුරකින් එලින එළිය බලනවා. එලින දකිනවා ඈත මිනිස්සු දෙන්නෙක් හිටගෙන ඉන්නවා. එලින කෑ ගහලා උදව් ඉල්ලනවා එයාලගෙන්. හැබැයි එලිනගේ කටහඬ ඇහෙන තරම් දුරක නෙවෙයි ඒ මිනිස්සු දෙන්නා ඉන්නේ. ඊළඟට ලොසයිලෝගේ ටීම් එක ඇවිල්ලා ආර්කින්ව අල්ල ගන්නවා. එයාලා ආර්කින්ට බල කරනවා ඔයා අපිත් එක්කම ඉන්න කියලා. එතකොටම කිලර් ටීම් එකේ එක්කෙනෙක්ව කොක්කක පටලවල උඩට ඇදලා ගන්නවා. ඒ වගේම ඒ මිනිහයව එතනම මරලා දානවා. කිලර් නිකන් ඉන්නේ නැහැ. ඒ ටීම් එකේ ඉන්න ෆීමේල් මෙම්බර්වත් අල්ලගෙන යනවා. ඊළඟට ලොසයිලෝටයි ආර්කින්ටයි අර එලිනට හම්බ වෙච්ච ගෑනු ළමයව හම්බ වෙනවා. මේ ගෑනු ළමයාත් ආර්කින්ලගෙන් උදව් ඉල්ලනවා. ආර්කින්ලත් විශ්වාස කරනවා මෙයත් මේ කිලර්ට අහුවෙච්ච ගොදුරක් වෙන්නේ නැති කියලා. ඒ නිසාම ආර්කින්ලා ඒ ගෑනු ළමයාවත් එයාලත් එක්ක තියාගන්නවා. එක පාරටම ආර්කින්ලට එයාලගේ ටීම් එකේ ෆීමේල් මෙම්බර්ගේ කටහඬ ඇහෙන්න ගන්නවා. ඒ ෆීමේල් මෙම්බර්ගේ කටහඬ දිගේ ලොසෙලෝ ඉස්සරහට යනවා. ලොසෙලෝට තේරෙනවා මේ කටහඬ එන්නේ එක ස්පීකර් එකකින් කියලා. ඒ කියන්නේ මේකත් කිලර්ගේ එක උගුලක්. ලොසෙලෝ එතනින් එක පාරටම දුවලා යද්දී එතන බ්ලාස්ට් වෙනවා. හැබැයි කොහොම හරි ලොසෙලෝට අනතුරක් වෙන්නේ නැතුව ලොසෙලෝ බේරෙනවා. ඊළඟට මෙයාලට තවත් රූම් එකකදී එලිනව හම්බ වෙනවා. ඒ වෙද්දිත් එලින මෙයාලගේ ටීම් එකේ ෆීමේල් මෙම්බර්ව බේරගෙනයි තියෙන්නේ. එලින දකිනවා මෙයාලගේ ටීම් එකත් එක්ක අර කිලර්ට කැමති ගෑනු ළමයාත් ඉන්නවා කියලා. එලින මෙයාලට පැහැදිලි කරනවා එයා කිලත් එක්ක එකතු වෙලා ඉන්නේ එයාව විශ්වාස කරන්න එපා කියලා. හැබැයි එලින කියන දේ මෙයාලා එච්චර ගණන් ගන්නේ නැහැ. එයාලා හිතන්නේ අර ගෑනු ළමයා කිලට අහුවෙච්ච ගොදුරක් කියලා.
ලොසෙලෝ එලිනව නිරුපද්‍රිතව දැකලා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ලොසෙලෝ එලිනට පොරොන්දු වෙනවා මං ඔයාව පණ පිටින් කොහොම හරි එළියට එක්කගෙන යනවා කියලා. ඊළඟට එලිනා මෙයාලට අර ඈතින් පේන මිනිස්සු දෙනව පෙන්නනවා. එයාලව දැකලා ආර්කින්ට එක අයිඩියා එකක් එනවා. එයා ළඟ තියෙන ගන් එක අරගෙන එතන ඉන්න මිනිස්සු දෙන්නගෙන් එක්කෙනෙක්ගේ කකුලට වෙඩි තියනවා. ඒ නිසා එතනට පොලිසිය ගොඩක් අය එනවා. ඊළඟට ආර්කින් පොලිසිය පැත්තටත් වෙඩිල්ලක් තියනවා. ආර්කින් මෙතනදී ටීම් එකේ අයට කියනවා දැන් ඉතින් පොලිසිය අය මෙතනට එයි වෙඩිල්ල තිබ්බේ කොහෙන්ද බලන්න. ඊට පස්සේ එයාලා අපිව බේරගනි ඒ වගේම කිලවත් අල්ලගනි කියලා. මේ ප්ලෑන් එක අහගෙන ඉන්න අර ගෑනු ළමයාට හොඳටම තරහ යනවා. එයා හැමෝම මේ රූම් එකේ දාලා ලොක් කරනවා. ඒ එක්ක මේ ගෑනු ළමයා මූණ හරවලා කියනවා ඔයාලා කාටවත් අපේ උගුල් වලින් ගැලවිලා නම් යන්න බෑ කියලා. හැබැයි එහෙම කියලා ඒ ගෑනු ළමයා යද්දි වැරදීමකින් එයාගේ කකුල උගුලකට අහු වෙනවා. ඒ එක්කම ලොකු උගුලක් ඇක්ටිව් වෙලා ඒ ගෑනු ළමයාව එතනම මැරෙනවා. කියලා දකිද්දි එයා ආසම ගෑනු ළමයා මැරුණයි කියලා එයාට හොඳටම තරහ යනවා. ඒ නිසාම එයා එයාගේ ගන් එකයි තව බල්ලෝ දෙන්නෙකුයි අරගෙන ඇතුළට එනවා. ඒ වගේම කිල අණ කරනව බල්ලෝ දෙන්නට ආකින්ලගේ ටීම් එකට පහර දෙන්න කියලා. ඒ වගේම කිල එක පාරටම එලිනලගේ කණ්ඩායමට ෂූට් කරගෙන යනවා. ඒකෙන් ලොසෙලෝ ගොඩක් ඉන්ජර්ඩ් වෙනවා. මේ වෙලාවේදී ආර්කින් සටන් කරලා ඒ කිලගේ බල්ලෙක්ව මරන්න සමත් වෙනවා. ඒ අතරදී ඒ කිල එලිනව ආයිමත් සැරයක් අල්ල ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ ලොසෙලෝගේ අත එක උගුලකට අහු වෙලයි තියෙන්නේ. එතනින් එයාට එයාගේ අත හොල්ලන්නවත් බැරුවයි තියෙන්නේ. ලොසෙලෝ ගොඩක් වේදනාවෙන් ආර්කින්ටයි ෆීමේල් මෙම්බර්ටයි කියනවා ඔයාලා මං ගැන බලන්නේ නැතුව ගිහිල්ලා එලිනව බේරගන්න කියලා. ඊළඟට ආර්කිනුයි ෆීමේල් මෙම්බරුයි එලිනව බේරගන්න දුවගෙන යනවා. මේ වෙද්දිත් පොලිසිය ටීම් එකක්ම මේ බිල්ඩින් එකටම ඇවිල්ලායි තියෙන්නේ. ඊළඟට අර කිල සමත් වෙනවා ආර්කින්වයි එලිනවයි අර ෆීමේල් මෙම්බර්වයි එක කූඩුවක හිර කරන්න. ආර්කින් ගොඩක් තරහෙන් කෑ ගගහ කියනවා ඒ කිලට මං උඹව මරලා දානවා කියලා. ඊළඟට ඒ කිල ඒ කිසිම දෙයක් අහන්න නැතුව ඒ කූඩුව වටේටම ගිනි තියනවා. ආර්කින් කොහොම හරි අමාරුවෙන් එයාගේ අත එළියට දාලා ඒ කූඩුවේ දොර අරගන්න සමත් වෙනවා. ඊළඟට ඒ තුන්දෙනාම කූඩුවෙන් එළියට පැනලා දුවන්නයි හදන්නේ. හැබැයි එතකොටම කිල ඇවිල්ලා ඒගොල්ලන්ට පහර දෙන්න පටන් ගන්නවා. කිල එතන ඉන්න ෆීමේල් මෙම්බර්වත් ඒ එක්කම මරලා දානවා. එතකොටම ලොසෙලෝ අර උගුලෙන් බේරිලා එතනට එනවා. එයා ඇවිල්ලා කිලට ඇටැක් කරනවා. ලොසෙලෝ ඉන්ජර්ඩ්ත් වෙලා ඉන්නේ. එයා අමාරුවෙන් තමයි කිලට පහර දෙන්නේ. හැබැයි ඒක ප්‍රයෝජනයට අරගෙන කිල ලොසෙලව එතනම මරලා දානවා. ඒ එක්කම ආර්කින් ක්‍රියාත්මක වෙලා ඒ කිලට හොඳටම පහර දෙනවා. ඊළඟට ආර්කින් කිලව උස්සලා එයා ඩෙඩ් බොඩිස් එකතු කරපු කූඩුව ඇතුළටම දානවා. ඒ වගේම ආර්කින් ඒ ඩෙඩ් බොඩිස් වලට ගිනි තියලා දානවා. කිලත් ඒ එක්කම පිච්චිලා යන විදිහට. මේ ගින්න නිසාම මේ මුළු බිල්ඩින් එකම ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් ඇතුලේ හිර වෙලා ඉන්න එලිනටයි ආර්කින්ටයි මෙතනින් එළියට යන්න ගොඩක් අමාරු වෙනවා. එලිනා මේ වෙලාවේදී මොලේ පාවිච්චි කරලා කිල එකතු කරලා තිබ්බ කලෙක්ෂන් එක. ඒ කියන්නේ කෘමි සත්තුයි මිනිස්සුනුයි එකතු කරලා තිබ්බනේ කලෙක්ෂන් එකක් විදිහට ඒ බොක්ස් තියන්නේ වතුර වලින් පිරීලා. එලිනට ගාලා පොල්ලක් අරගෙන ඒ හැම බොක්ස් එකක්ම කඩලා දානවා. ඒවෙන් එන වතුරට එයාලගේ වටේ තියෙන ගින්දර ඔක්කොම නිවිලා යනවා. ඒ නිසාම එලිනටයි ආර්කින්ටයි නිරුපද්‍රිතව ඒ ගොඩනැගිල්ලෙන් එළියට එන්න පුළුවන් වෙනවා. එළියට එද්දිම පොලිසිය ටීම් එකක්ම ඉන්නවා. පොලිසිය ටීම් එක එලිනවයි ආර්කින්වයි රෙස්කියු කරනවා. දැන් එයාලා දෙන්න හොඳටම සේෆ්. එතකොටම එලිනගේ තාත්තා ඇවිල්ලා එලිනව හග් කරනවා. එලිනටත් තාත්තව දැකලා ගොඩක් සතුටු හිතෙනවා. හැබැයි එලිනගේ තාත්තා මෙතනදී ගොඩක් දුක් වෙනවා ලොසෙලෝ මැරුණ එක ගැන. ආර්කින් කෝකටත් කියලා අර ඩෙඩ් බොඩිස් පිච්චුන තැනට ඇවිල්ලා චෙක් කරනවා. ආර්කින්ට තේරෙනවා එතන කිලගේ ඩෙඩ් බොඩි එක නෑ එයාගේ මාස්ක් එක විතරයි තියන්නේ කියලා. ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා ඒ කිල දැනටම ජීවතුන් අතරයි ඉන්නේ කියලා. ඊළඟට අපිට ටික කාලයකට පස්සේ පෙන්නනවා මේ අලුත් ගෙදර කිල අලුත් ජීවිතයක් පටන් අරගෙන ඉන්නේ. ඔන්න එතකොටම ඒ කිලට එයාගේ ගෙදරට කවුරු හරි ඇවිල්ලා කතා කරන සද්දයක් ඇහෙනවා. කිල ගිහිල්ලා එතන එළිය චෙක් කරනවා. හැබැයි කවුරුවත් නැහැ. ඒ කිල පිටිපස්ස හැරෙනවත් එක්කම ආර්කින් ඇවිල්ලා ඒ කිලගේ ඔලුවටම ගන් එකක් පොයින්ට් කරනවා. ආර්කින් කිලට කියනවා මේ ඒරියා එකේ කෘමි සත්තුන්ට කැමති 14 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගොඩට ඔයත් අයිති වෙනවා. ඒකයි මං තමුන්ව හොයාගෙන ආවේ. මේ වෙලාවේදී කිල ආර්කින්ගෙන් අහනවා ඔයා මට වෙඩි තියලාද මරන්න හදන්නේ කියලා.
ආර්කින් කියනවා අපෝ නෑ මං තමුන්ට එච්චර ලේසි පහසු මරණයක් නම් දෙන්නේ නෑ. මං තමුන්ව මරන්නේ තමුන්ටත් තමුන් අනිත් අයට දුන්නා වගේම වේදනාවල් දීලා. මේක කියාගෙනම ආර්කින් කිලට පහර දීලා එයාවත් එයාගේම බොක්ස් එකට දාලා වහනවා. ආර්කින් ඒ බොක්ස් එකේ ඩෝ එක ඇර වහ ඒ කිලගේ අත අහු කරනවා. ආර්කින්ට ඕනේ වේදනාව කොහොම එකක්ද කියලා ඒ කිලටත් ඒත්තු ගන්නවන්න. ඒ එක්කම මේ මූවි එක මෙතනින් ඉවර වෙනවා.